සුබ දවසක් ඕලා හැමෝටම ඔයාලම එකතු වෙලා ඉන්නේ රීල්ස්කෝප් එක්ක. How to Train Your Dragon live action movie එක ලබන මාස රිලීස් වෙන නියමිත වෙලා තියෙනවා. ඉතින් ඒකත් එක්ක මීට අවුරුදු 15කට කලින් රිලීස් වුණ How to Train Your Dragon animated film එක බලලා මේ ගැන මතකයන් ටික අලුත් කරගන්න මට හිතුණා. ඉතින් මේ වීඩියෝ එකෙන් අපි මේ මතක ටික අලුත් කරගමු. මේක විනෝදජනක සජීවීකරණ චිත්‍රපටයක් විතරක් නෙමෙයි. පහුගිය අවුරුදු 15 ඇතුළත රිලීස් වුණ ගොඩක් සංවේදී සජීවීකරණ ඇති ඉහළ අර්ථවත් චිත්‍රපටයක් තමයි මේ How to Train Your Dragon කියන්නේ. ඇත්තෙම මේක සංවේදනීය කතාවක්. තමන් හැඩුවැද්දු පරිසරයේ විශ්වාසවල අභියෝග කිරීම වෙනත් කෙනෙක්ගේ ඇස් වලින් ලෝකය දැකීම වගේ දේවල් මූලිකවම අපිට මේ කතාවෙන් බලා ගන්න පුළුවන්. මේක ප්‍රධාන චරිතය වුණ හිකප් කියන්නේ දුර්වලෙක්. ඒත් අමුතු දක්ෂ කෙනෙක්. ඒත් එයාව හැමෝම හැම වෙලේම අවතක්සේරු කරනවා. එයා මිනිස්සු අපේක්ෂා කරන විදිහ වීරයෙක් නෙමෙයි. නමුත් අවසානයේදී එයා එහෙම වෙනවා. ඒ වෙන බලයකින් නෙමෙයි අවබෝධයෙන්. මේ චිත්‍රපටිය දෙමාපිය ළමා ගැටුම්, පරම්පරා අපේක්ෂාවන්, පක්ෂපාතීත්වය, යුදම් ගැන වගේම ආභාසිතභාවය හසුරුවන ආකාරය ගැනත් හරිම සූක්ෂම විදිහට අපූර්වට අපිට පෙන්වනවා. ඒ දේ එහෙම කරපු සජීවීකරණ චිත්‍රපට කිහිපයක් මම දැකලා තියෙන්නේ. මේක ඒ අතරින් උඩින්ම තියෙනවා. අපි කතා කරමු මේකේ විෂුවල්ස් ගැන. 2010 රිලීස් වුණත් මේකේ සජීවීකරණය තවමත් සිත් දෙගන්න අසුළුයි. වර්ක් වල කුඩාම විස්තර වල ඉඳන් දැවැන්ත පුළුල් ගුවන් ගමන් දර්ශන වෙනකන් හැම රූප රාමුවකම ජීවමාන බවක් අපිට දැනවන්න ඒ සජීවීකරණය සමත් වෙලා තියෙනවා. අධ්‍යක්ෂ ඩීන් සහ ක්‍රිස් සැන්ඩර්ස් දෙන්න 2010 වගේ කාලවකවානුවක සජීවීකරණ චිත්‍රපටවල දකින්න නොලැබෙන විදිහේ සිනමැටික් ටච් එකක් මේ මූවී එකට දීලා තියෙනවා. ඒ වගේ මතක් කරන්න බෑ මේකේ සිනමැටෝග්‍රැෆි කරපු රොජර් ඩීකින්ස්. බ්ලේඩ් රනර් 1917 වගේ මූවී වල සිනමැටෝග්‍රැෆි කරපු මෙයාගේ සම්බන්ධයෙන්මත් මේ මූවී එක මේ තරම් පර්ෆෙක්ට් වෙන ලොකුවටම බලපෑවා. අවුරුදු ගානකට කලින් ටීවී එකේ බලලා ආපහු ළඟදී හෙඩ්සෙට් දාගෙන මේක බලපු නිසාම වෙන්නේ නැති මේ මූවී එකේ මියුසික් මට පුදුම විදිහට දැනෙන්නේ. ජෝන් පවල්ගේ මියුසික් ඒ තරම් බලගතු සංවේදී වගේම අමතක වෙන්නේ නැති වර්ගයේ එකක්. මකරුන්ට එරෙහි වෙලා ඉඳපු හිකප්ගේ තාත්තා ටූල්ස්ලස්ස බේරගන්න මේ දර්ශනේ මියුසික් එක. විරුදු දෙන්නෙක් එකතු වෙනකොට වගේ දෙන මේ බෑග්ග්‍රවුන්ඩ් මියුසික් එක මට නම් නෙක්ස්ට් ලෙවල්. කොටිම මේ මූවී එක සම්පූර්ණයෙන්ම වෙනම තැනකින් ඔසවා තබන්න මේකේ මියුසික් සමත් වෙලා තියෙනවා. මේ මූවීගේ කැරක්ටර්ස් ගත්තොත් මේකේ හැම චරිතයකම සැබෑ බව අපිට දැනෙනවා. හිකප් සහ ටූත්ලස් කියන්නේ සජීවීකරණ ඉතිහාසයේ දැකපු හොඳම ඩුවෝ වලින් එකක්. එයාලා කතා කරන ටිකයි ඒත් ඒ හැම මොහොතක්ම අපිට දැනෙන විදිහට මේකේ දර්ශන හැම එකක්ම අපිට පෙන්වනවා. සාමාන්‍යයෙන් රළු කෙනෙක් විතර ඉන්න හිකප්ගේ තාත්තා ස්ට්‍රොයික්ට පවා එක එක ලේයර්ස් තියෙනවා. ඒ රිලේෂන්ෂිප් එක පෙන්වන විදිහ බලන්න ආස හිතෙනවා. ඒ වගේම ඇස්ට්‍රිඩ් කියන්නේ ශක්තිමත් බුද්ධිමත් කැරක්ටර් එකක්. එයා ආදරවන්තයෙක් විදිහට විතරක් නෙවෙයි හිකප්ට අභියෝග කරලා එයාගේ වර්ධනයට උදව් කරනවා. පොඩි මූවී එකක් වුණාට මේ කැරක්ටර් බිල්ඩ් අප් එක නියමයි. ලයිව් ඇක්ෂන් එක ළඟම එනවා. මේක මුල් පිටපතට ගැලපෙයිද? නැත්නම් තවත් එක මුදල් ලබා ගැනීමේ රීමේක් එකක් වෙයිද? ට්‍රේලර්ස් වලින් නම් දැකපු දේවල් ගැන මම ගොඩක්ම සැටිස්ෆයිඩ්. පෞද්ගලිකව මම ආසාවෙන් බලන් ඉන්න ලයිව් ඇක්ෂන් මූවී එක තමයි මේක. කොහොම වුණත් 2010 How to Train Your Dragon දැනටම සම්භාව්‍යයි. ඒක ආයේ නරඹන්න සුළු චිත්‍රපටයක්. කාලෙකින් බලලා නැත්නම් කවදාවත් බලලා නැත්නම් ලයිව් ඇක්ෂන් එක එන්න කලින් මේක ආයේ බලලා ඉන්න. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? 2010 ඇනිමේටඩ් එකට වඩා ලයිව් ඇක්ෂන් එක හොඳ වෙයිද නැත්නම් නරක වෙයිද? පහලින් කමෙන්ට් කරගෙන යන්න. අපි බලමු අදහස්. එහෙනම් මේ වීඩියෝ එක මේ විදිහට මෙතනින් ඉවර කරනවා. අපි ඉක්මනින්ම තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකන් ඔයාලට සුබ දවසක්.